එයාට ධනවත් වෙන්න. එහෙම නැත්නම් එයාට සක්සස් වෙන්න. වෘත්තියක් කරන එකද අර මං කිව්වා වගේ ව්‍යාපාරයක් කරන එකද නැත්නම් අලුත් නම සොයා ගැනීමක් කරනද මේ මොකක් කරන එකද වැදගත්? අපි රැකියාවක් කරනකොට කරන්නේ අපි ටයිම් එක ට්‍රේඩ් කරනවා. මෙච්චර වෙලාවක් ඉන්නවා 8 ඉඳලා 5 වෙනකම් ඒ වෙනුවෙන් මට ගෙවීමක් හම්බ වෙනවා. ව්‍යාපාරිකයෝ සමහර විට ඔයගොල්ලෝ දැකලා ඇති සමහර ඔය කැම කඩවලට ගියාම සුදු පාට ඇඳගෙන ඉස්සරහින් වාඩිලා ඉන්නවා. රයිට් එයත් ඒතර වැඩේ අල්ලගෙන ඉන්නේ. එයාටත් 8-5 ජොබ් එකක් තියෙනවා. අපි හිතමු කෙනෙක් තමන් නිරත වෙන රස්සාව නැත්නම් තමන් කරන මොකද ආදායම උත්පාදනය කරන දේ මාස 2ක් කරන්න නැතුව හිටියෝ. ඒත් තමන්ට ආදායමක් ඇවිල්ලා නම් ඒ ලෙවල් එකට තමන්ට ඉන්කම් ජෙනරේට් කරන දෙයක් හදා ගන්න වෙනවා. ඒකට ඔප්ෂන්ස් තියෙන්න පුළුවන්. ස්ටොක් මාකට් එකේ සල්ලි දාන එක වෙන්න පුළුවන්. රියල් ස්ටේට් වෙන්න පුළුවන්. අපාර්ට්මන්ට් එකක් කරන් රෙන්ට් කරන එක වෙන්න පුළුවන්. යුනිට් ට්‍රස්ට් වල වෙන්න පුළුවන්. ඒ වගේ තමන්ට ඉන්කම් එක ඔටෝමැටිකලි එන ඇසෙට් එකක් නිර්මාණය කරන්න ඕනේ. ඒක ධනෙ නිර්මාණය කිරීමට වැදගත්.